හෙලෝ අයිබෝවන් ඉතින් කොහොමද ඔන්න අදත් මම ඔයාලට ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයා රට යන්න ඉන්න කෙනෙක් නම් රට යන්න සිහින දකින්නවා නම් ඔයාගේ රට ගමන කොහොම වෙයිද කවද වගේ යන්න ලැබෙයිද කියලා බලන එක. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් එදී තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගෙන් විස්තර දැනගන්න පර්සනල් ටැරොට් රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔන්න මම ෆයිල්ස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ රට ගමන ගැන හිතාගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාට ඕනේ ඔයා දැන් ඉන්න පරිසරයෙන් මිදිලා අලුත් ජීවිතයකට එහෙම නැත්නම් අලුත් තැනකට අලුත් ගමනක් යන්න. ඔයාට ඔයාගේ සමහර දේවල් ගැන ජීවන රටාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රැකියාව ඔයා ආශ්‍රය කරන අය වෙන්න පුළුවන්. ඒ දේවල් ගැන ඔයා කලකිරීමකින් ඉන්නේ කියලාත් පෙන්නනවා. ඉතින් ඔයා විදේශගත වෙන්න හදන්නේ සල්ලි හොයන්න විතරක්ම නෙමෙයි. මානසික නිදහස සහ අලුත් ජීවිතයක් බලාපොරොත්තු වෙනුයි. ඔයාට තියෙන දේවල් වලට වඩා සාර්ථක අලුත් අනාගතයක් වෙනුවෙන් ඔයාට විදේශගත වෙන්න ඕනේ වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාට යන්නත් ලැබෙනවා. හැබැයි ඔයාට ලේසි පහසු ගමනක් නෙමෙයි යන්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ගියාට පස්සෙත් ඔයාට ටික කාලයක් යම්තාක් දුරකට දුෂ්කර විදිහට ඔයාගේ රට ගමන ගෙවන්න සිද්ධ වෙනවා. ඔයා විදේශගත වන විට ඔයා දුකකින් කලකිරීමකින් හිටියත් ඔයා අනිවාර්යයෙන්ම පොසිටිව් විදියට හිතන්න ඕනේ. ඔයා මේ යන්නේ ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න කියලා ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒ වගේම බොරුකාරයින්ට වංචාකාරයින්ට අහු වෙන්නේ නැතුව ඉක්මන් නොවි හොඳට හොයලා බලලා හරියට වැඩ කටයුතු ටික කරගන්න. ඔයාට ස්කිල්ස් නැත්තම් ඔයාට එක්ස්පීරියන්සස් නැත්තම් ඒ දේවල් ඔයා හදා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාගේ වීසකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් අනිවාර්යයෙන්ම හරියටම ක්ලියර් කරගන්නත් ඔයා ඕනේ. ඒත් එක්කම ඔයා යන්නේ මොකක් සඳහාද කියලත් ඔයා ඒකත් ගියාට පස්සේ ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. ඔයාට සමහර වෙලාවට ඉක්මනින්ම ඔයාට දේවල් එපා වෙන කෙනෙක්. ඒ කියන්නේ මට නම් දැන් මේක හොඳටම එපා වෙලා කියලා ටික දවසකින් ඔයාට ඕනම දෙයක් එපා වෙන්න බලනවා. ඉතින් ඒ ගතිය ඔයා අනිවාර්යයෙන්ම රට ගියාට පස්සෙත් ඔයාට ඇති වෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඉවසලා හොඳින් කල්පනා කරලා ඔයා තීරණ ගන්න ඕනේ, ඉවසන්න ඕනේ, වැඩ කටයුතු කරන්න ඕනේ. ඔයාගේ පරණ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඔයාට අලුත්ම මාවතකට යන්න ලැබෙනවා. ඉතින් තව මාස 12ක් ඇතුළත විදේශගත වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයා කාලෙක ඉඳන්ම විදේශගත වෙන්න හීන දකින්නවා කියලා පෙන්නනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ හීනය හැබෑවක් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ රට ගමන සාර්ථක වෙනවා විතරක් නෙමෙයි අතිසාර්ථක වෙනවා. ඉතින් ඔයා යන රටේදී ගොඩක් සුව පහසු සතුටුදායක ජීවිතයක් ඔයාට ගත කරන්න ලැබෙනවා. ඒක ඔයා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ගමනක් වෙනවා. ඔයා ආත්ම විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා. ඔයා විදේශගත වුණාට පස්සේ ඔයාගේ මූල්‍යමය ලාභ වගේම ඔයාගේ මුදල් පැත්තෙනුත් ඔයා ලොකු සාර්ථකත්වයක් ලබා ගන්නවා. ඔයා විදේශයේ වැඩ කරන තැන එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න යන කෙනෙක් නම් ඔයාට හොඳ නමක්, හොඳ පරිසරයක්, හොඳ මිනිස්සු මුණ ගැහෙනවා, ආශ්‍රය කරන්න හොඳ අය ලැබෙනවා. ඉතින් ඔයාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. වීසා හෝ ලියකියවිලි සම්බන්ධයෙන් බාධා තිබ්බනම් ඔන්න ඒවත් හොඳින් විසඳෙනවා. තව මාස 8ක් ඇතුළත ඔයාට විදේශගත වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද රීඩින් එක ඉවරයි. මේ රීඩින් එකේදී ගොඩාක් පළවෙනි ෆයිල් එක තෝරගත්තු අයට නෙගටිව් දේවල් කියවුණා. ඉතින් ඔය දේවල් ඔයා කලින් දැනගත්තු නිසා ඔයාට ඒ දේවල් වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් අදිෂ්ඨානශීලීව ඔයාගේ වැඩ කටයුතු ඔයා හොඳින් කරගන්න මම ඔයාලට ඇත්තටම හදවතින්ම ඒ දේවල් වලට සුබ ප්‍රාර්ථනා කරනවා. වගේම දෙවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාලටත් මම හදවතින්ම සුබ පතනවා. ඉතින් තව අලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න. මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න.
එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.